දැන් අපි බලමු රීසෙට් පාස්වර්ඩ් එක කොහොමද ඇප්ලයි කරන්න කියලා. මම පාස්වර්ඩ් එක දෙනවා. ඊමේල් එක දෙනවා, පාස්වර්ඩ් එකක් දෙනවා. remember me ඔප්ෂන් එක දෙනවා. පස්සේ sign in වෙනවා. login successful වෙනවා. ඊට පස්සේ ආයෙ මම මගේ ඊමේල් එක දීලා දීපුවාම මෙතන auto remember me කියලා වැටෙනවා. මේ මෙතන ඔන්න මං ලොග් වුණා කියලා වැටෙනවා. පාස්වර්ඩ් එක ඔටෝ දෙන එක තමයි මේ රීසෙට් පාස්වර්ඩ් එකෙන් වෙන්නේ. රීසෙට් පාස්වර්ඩ් ප්‍රොසෙස් එක කියලා කියන්නේ වෙබ් ඇප්ලිකේෂන් වල යූසර්ස්ලාගේ තමන්ගේ හැඳුනුම කියන්නේ වෙරිෆයි කරගෙන පාස්වර්ඩ් එක චේන්ජ් කරන්න පුළුවන් ක්‍රයිටීරියල් ෆීචර්ස් එක. සාමාන්‍ය රීසෙට් කෝඩ් එක එයාලගේ රෙජිස්ටර්ඩ් ඊමේල් එකට යවනවා. යූසර් කෝඩ් වෙරිෆයි කරාට පස්සේ රීසෙට් පාස්වර්ඩ් එකේ මොඩල් එක ඕපන් වෙනවා. මේ මොඩල් එක යූසර්ට නැවත පාස්වර්ඩ් එකක් එන්ටර් කරලා කන්ෆර්ම් පාස්වර්ඩ් ෆීල්ඩ් එක කරන්න ඕන පාස්වර්ඩ් ෆීල්ඩ් එක පිර වෙනවා. මුලින්ම ෆ්‍රන්ට් එන්ඩ් එකේ JavaScript එක වැලිඩේෂන් එක රන් වෙනවා. පාස්වර්ඩ් ෆීල්ඩ් encrypt the පාස්වර්ඩ් එක confirm පාස්වර්ඩ් එකයි එකට එක මැච් වෙනවද, පාස්වර්ඩ් ලෙන්ත් එක මිනිමම් රික්වයර්මන්ට් වලට කියන්නේ ඩිජිට් 6ත් 8ත් කියන්නේ කැරක්ටර්ස් 6ත් 8ත් අතර තියෙනවද කියලා බලනවා. චෙක් කරනවා. ඊට පස්සේ වැලිඩේෂන් ෆේල් වුණොත් රෙඩ් කලර් ඉන්ලයින් එරර් මැසේජ් එකක් ෂෝ වෙනවා. යූසර්ට ඉමීඩියට්ලි ෆීඩ්බැක් එකක් ලබා දෙනවා. වැලිඩේෂන් පාස් වුණොත් ෆෝමැට් ඩේටා ඔබ්ජෙක්ට් එකෙන් ක්‍රියේට් කරනවා. ඊමේල් එක, නිව් පාස්වර්ඩ් එක, කන්ෆර්ම් පාස්වර්ඩ් එක වැලියුස් ඇපෙන්ඩ් කරලා පස්සේ AJAX රික්වෙස්ට් එක HTML XML HTTP රික්වෙස්ට් එකෙන් රීසෙට් පාස්වර්ඩ් එකේ ප්‍රොසෙස් එකට යනවා. බෑක් එන්ඩ් එකේ ස්ක්‍රිප්ට් එකෙන් සෙන්ඩ් වෙනවා. මේක non block request එක page එක reload නොකර smooth interact එකක් provide කරනවා. backend PHP එකේ script එකෙන් request එක receive කරලා input කරනවා. user database එකේ check කරලා email එක query කරලා පස්සේ password එක reset token check කරනවා. password එක reset token table එකෙන් token expiry වුණොත් මොනවාද කියලා verify කරනවා. token එක invalid හරි expiry හරි වුණොත් invalid හරි expiry හරි වුණොත් error message එකක් return කරනවා. unauthorized password change prevent කරන්න. මේ ඔක්කොම validation pass වුණොත් back end එකේ අලුත් password එක hash කරනවා. password hash function එකෙන් strong hashing algorithm එකෙන් මේ password එක secure කරන්න ඊට පස්සේ database එකේ plain text වල store වෙනවා.
user table එකේ password hash column table වෙනවා. නව hash එකෙන් password එක successful update වුණත් use reset token delete වෙනවා. password reset token table එකෙන් reuse prevent කරන්නයි security enhance කරන්නයි back end එකෙන් success කියලා response එකක් return කරනවා. front end එකෙන් user green color එකකින් successful message එකක් දෙනවා. password reset successfully කියලා indicate කරන්න input fields clear වෙනවා. reset password model brief delay එකකින් can 2 seconds වගේ loss වෙනවා. reset password model briefly delay වෙනවා. ඊට පස්සේ network errors hari invalid inputs hari expiry tokens fully handle වෙනවා. descriptive message show කරනවා. user retry කරන්න පුළුවන්. මේ process එකේ security measure වලින් secure වෙනවා. prepared statement එක token verification has password token expiring SQL injection වගේම token issue කරන එක වළක්වනවා.